Thank you. නෑ මචං අපේ මූණ මේ රෙකග්නයිස් වෙනවනේ බම් මේ උන්ගේ කැම් වලට ඒ මම දාපු ෆොට් එක. ඒ ගාම රෝස වෙනවා. මේ ඒකත් සේව් ඊයේ වැඩේ දැන් නෑ ඒ අට්ටන්නේම නෑ ඒ කැලේ ටික ගෙවක් දුන්නා. Hi guys, අද වීඩියෝ එකේ තියෙන්නේ අපේ ඩුබායි vlog එක. අපි මේ ගොඩක් කාලයකට පස්සේ තමයි ඩුබායි යන්නේ. අපේ යාළුවෝ කට්ටියක් හම්බ වෙන්න. ඉතින් අපි බලමු අපි ඩුබායි ගිහිල්ලා මොකද කරේ කියලා. අපිට යන්න තියෙන්නේ ඩුබායි වල ඉබන් බතුත වලට. ඉතින් අපි අබුඩාබි බස් ස්ටේෂන් එකට ඇවිල්ලා මෙන්න මේ ඉබන් බතුත යන බස් එක ගත්තා. අබුඩාබි ඉඳන් යද්දි පේන ලස්සනම view එකක් තමයි මේක. මේ තමයි ෂේක් සයිඩ් ග්‍රෑන්ඩ් මොස්ක් එක. UAE වල තියෙන ලස්සනම සහ ලොකුම මොස්ක් එක කියලා තමයි මේකට කියන්නේ. මේක හරිම ලස්සනයි. ඔයාලත් ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. අබුඩාබි වල ෂේක් සයිඩ් ග්‍රෑන්ඩ් මොස්ක් එකට හරිම ලස්සන තැනක්. ඉතින් පැයක විතර ගමනකින් පස්සේ අපි ඩුබායි බෝඩර් එකට ආවා. අපි දැන් කෙලින්ම යන්නේ ඉබන් බතුත මෝල් එකට. අපි ගිහින් බලමු මෝල් එක කොයි වගේද කියලා. මමත් මේ ෆස්ට් ටයිම් තමයි ඉබන් බතුත මෝල් එකට යන්නේ. අපි බලමු එතන කොහොමද කියලා. Final arts were during 3 hours top gather. Släpp oss upp skala August. Very easy art. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? කොහෙද යන්නේ? යනවා යාළුවෙක් කම්ම මං හිතුවට වඩා මේ මෝල් එක ඇතුළ මාරම ලස්සනයි. එක එක තැන් එක එක විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. හරිම ලස්සන යුනික් ලුක් එකක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපිට අවශ්‍ය බඩු ටිකත් අරගෙන අපි මෝල් එකෙන් එළියට ආවා. අපේ යාළුවත් ඇවිල්ලා හිටියා අපිව ගන්න. කොහොමද? අපි ළඟින් බං කැමරා මේ කියන රිවර්ස් කැමරා. ඉන්න ගියත් හරියට මූ සෙට් වෙනවා සදා සෙට් වෙනවා සදා ඔය සීන් එකේ ඉන්නේ කොහොමද Thank you. Thank you.
මේ තියෙන්නේ එදා දවසේ අපේ ලන්ච් එක. අපේ යාළුවා දිනිති තමයි කෑම හදලා තිබ්බේ. කෑම නම් මාරම රහයි. අපි ඉතින් ලංකාවේ මෙනු වලට කොහොමත් ආසයිනේ. ලංච් අරගෙන අපි පොඩ්ඩක් එළියට ආවා. අපි මේ යන්න හදන්න බීච් එක පැත්තට. ෂුවර් නැත්නම් ටක් කරලා කියලා මගේ පැනලා එන්න. යාන බලන්න. එහෙම ලොකු ගානක්. කොහොමද දන්නේ වදින්නේ? ෆයින් නේ. ඉන්නේ ෆෝන් එකට නෑ මෙසේජ් එක. අපිට ෆයින් වදින්න වාහනේ. නෑ අපිට වදින්නේ. එමිරේට්ස් ID නෑ අපේ මූණ නෑ මචං අපේ මූණ මේ රෙකග්නයිස් වෙනවනේ බම් මේ උන්ගේ කැම් වලට. ගත්තද වැදුනා? මට අපරාධ කියන්න බැරුණා ඒකයි. අපේ කම්පැනි තමයි ක්ලබ්ස් ලිවර්පූල් මේ බීච් එකේ තිබ්බ තව දෙයක් තමයි මේ කැමල් රයිඩ් එක. අපිට ඕනනම් කතා කරලා කැමල් රයිඩ් එකක් යන්න පුළුවන්. ඔන්න මෙයාලා ආයෙත් අනිත් පැත්තටත් යනවා. ඊට පස්සේ අපි බීච් එකේ ටිකක් වෙලා ඉඳලා එතනින් එන්න පිටත් වුණා. ඊළඟට අපි යන්නේ ඩුබයි හිල්ස් මෝල් එකට. මෙතනටත් මම ෆස්ට් ටයිම් තමයි යන්නේ. අපි බලමු එතන මොන වගේද කියලා. නුයිලේ නම් එළිය නැතුව ඇති මේ වගේ පෙවුනා. අපිට ඉතින් කොහෙ ගියත් කෑමනේ. ඉතින් අපි ගිය ගමන්ම කෑම වලින් තමයි වැඩේ පටන් ගත්තේ. මේ බුමරන් එකක් වගේ නැත්නම් එහෙම බුමරන් එකක් ගන්න එපා. ඒක ලස්සනයිනේ. ඒ මම දාපු හෙට් එක. ඒ ගාවම රෝස වෙනවා. මේ ඒකත් සේව් කරන්න. නිකන් අපි මේ ටික විතරක් ගන්න කලින්. බයික් කියන්නේ යන්නේ නැද්ද?
එයා තමයි මේන් කැරක්ටර් එක. මාදක් කරන්නේ. බලාගෙන දැන් කවුද වාසනාවන්ත පිටිපස්සේ යන්න? මං යන්න. මෙයා කියන්නේ ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා කටින් ෂොට් එකක් දාන්න පටන් ගත්තා. මේ ඉන්නේ අපේ යාළුවගේ පුතා. ඔන්න බලන්නකෝ එයාගේ වැඩ කැලේ ටික. දෙකයි. මා පුරුදු වෙලා අලු ඉන්නේ. ඒ විදිහන්නේ බාම. මාර සෙන්සස් තියෙන්නේ. ඔය මේ ටීවී වැඩේ දැන් නෑ. ඒ වැට්ටන්නේම නෑ. ඒ කැලේ ටික ගෙනත් දුන්නා. ඕනේ. සෙල්ලම් පොඩ ඇත්ත තරම් අයියගේ මේ අයියා වයිෆ් ගෙනල්ලා දීලා තියෙනවා. සෙල්ලම් කරන්නේ වැඩි. මේක ඇතුලේ නැති ඇන්ඩ්‍රූම් එයාට එනවා. එක ඒවා ගෙනල්ලා. මීයෝ එමටික. මීයෝ වයිකල් අතරින් මීයක් ඉන්න ඌ අල්ලන්නේ නැහැ. මුරෝ නැත්te මීයෝ. එදා දවසේ රෑ අපි සඳාලාගේ ගෙදර තමයි හිටියේ. ඊට පස්සේ ළඟ දවස් උදේ දිනිදි හදපු කිරිබතුත් කාලා අපි එහෙන් එන්න පිටත් වුණා. අපි එන ගමන් අපේ තව යාළුවෙක් හිටියා ඒ ළඟම. ඉතින් අපි ආවත් හම්බෙලා එහෙම්මම ඩුබායි වලින් ආයෙත් අබුඩාබි එන්න පිටත් වුණා. බලමු මොකක් හරි කෑනක් දාලා. හරින් අපි හම්බෙනවා නේ. ගයි. කොයි හරි යනවා. හරි. ඔයගොල්ලෝ කර ඉතින් ඒ විදිහට තමයි අපේ ඒ වීකෙන්ඩ් එක ඉවර වුණේ. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.